විහාරය කියන්නේ ලංකාව පුරාම ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් වෙනවා වගේම කැලණි පෙරහැර කියන්නේත් ඒ වගේම ඓතිහාසික වැදගත්කමක් තියෙන චාරිත්‍රයක්. කැලණි පෙරහැර පවත්වන්නේ දුරුතු මාසයේ. අපි දන්න මාසවලින් කිව්වොත් ඒ ජනවාරි මාසය. මේ පෙරහැර ඉතාම උත්කර්ෂවත් විදියට සංවිධානය කරන එක ඉතාම වැදගත් කාර්යයක් විදියටයි කැලණි විහාරය වගේම ඒ අවට ගම්වාසීනුත් සලකන්නේ. මේ කියන්න යන සිදුවීම සිද්ධ වෙන කාලය වෙනකොටත් කැලණි විහාරයේ දුරුතු පෙරහැර පවත්වන කාලය ආසන්න වෙලා තිබුණා. පෙරහැර කිට්ටු වෙනකොට පන්සල වගේම ඒ අවට ප්‍රදේශයත් එක විදියට කාර්යබහුලයි. පන්සලේ පිරිස, දහම් පන්සලේ දරුවෝ වගේම අවට ප්‍රදේශවාසීනුත් එකතු වෙලා මේ විශේෂ අවස්ථාවට සූදානම් වෙනවා. මේ වෙනකොට පෙරහැර පවත්වන්න තවත් සති කිහිපයයි ඉතිරි වෙලා තිබුණේ. අවට ගම්වල තරුණයෝ එකතු වෙලා මේ සඳහා ඉතාම මහන්සියෙන් වැඩ කටයුතු කරනවා. සමහර අය විවිධ නර්තනාංගවලට පුහුණු වෙනවා. තවත් සමහර අය විහාරයේ සැරසිලි කටයුතු කළා. ඒ අතරතුර තවත් පිරිසක් පෙරහැරට අවශ්‍ය වෙන විවිධ දේවල් නිර්මාණය කරමින් සිටියා. කොයිතරම් කාර්යබහුල වුණත් මේ සියලු දෙනාම මේ කටයුතු වල නිරත වුණේ ඉතාම උනන්දුවෙන් වගේම විනෝදයෙන්. පෙරහැර කාලය තව තවත් ලං වෙද්දී මේ තරුණ පිරිස මැදියම් රැය ඉක්මවා යන තෙක්ම පන්සල් භූමියේ රැඳෙනවා. මේ කියන්න යන සිදුවීම සිද්ධ වෙන්නේ මේ වගේ අවස්ථාවකදී. විහාරයට ආපු බැතිමතුන් එක්කෙනා දෙන්න පිට වෙලා ගිහින් දැන් විහාර භූමිය පාළුයි. වේලාව රාත්‍රී 11ට ආසන්න වෙමින් තිබුණා. මේ සිදුවීමට මුහුණ දෙන්නේ එදිනත් බොහෝ රැබෝ වෙනතුරුම පෙරහැරේ වැඩ කටයුතු වල නිරත වෙච්ච තරුණයින් පිරිසක්. මේ අය පෙරහැර සඳහා නිර්මාණය කරපු විශාල ලී රාමුවක් වෙනත් ස්ථානයකට රැගෙන යමිනුයි සිටියේ. ඒත් ඒ ලී රාමුව ටිකක් බරින් වැඩි එකක්. ඒ නිසා මේ තරුණ පිරිස තීරණය කළා තරමක් කෙටි මාර්ගයකින් මේ ලී රාමුව ඔසවාගෙන යන්න. මේ පිරිස ඒ සඳහා තෝරාගත්තේ විහාර මළුව හරහා යන එක. මේ පිරිසේ තරුණයින් 5ක් හෝ 6ක් ඉන්නට ඇති. ඔවුන් විහාරගේ වටෙන් පැමිණ මළුව ආරම්භ වන ස්ථානයට ඇතුළු වුණා. ඒත් සමගම ඉදිරියෙන් ගමන් කළ තරුණයින් දෙදෙනා ඉද්ද ගැසුවාසේ නතර වුණා. මොකද බං? තව ටිකෙන් මේක වැටෙනවා. පිටුපසින් පැමිණි තරුණයන් පිරිස පුදුමයෙන් විමසා සිටියා. ඉදිරියෙන් ගමන් කළ තරුණයින් දෙදෙනා එක්වරම පසුපස හැරුණා. මුව මත දබර කෙල්ල තබා නිහඬ වෙන ලෙස ඉඟි කර සිටියා. ඒ අනුව සියලු දෙනාම නිහඬ වී ඉදිරිපස බැලුවා. බැතිමතුන්ගෙන් හිස් වූ පාළු බෝමළුවේ තරමක් ඉදිරියට වන්නට කෙනෙකු ඇවිද යනවා. කැලණි විහාරයේ වැනි ස්ථානයක රාත්‍රියේදී කෙනෙකු මළුවේ ඇවිද යෑම පුදුමයට කාරණයක් නොවේ. ඒත් මේ සිදුවීමේ ඇති පුදුමය දනවන හේතුව නම් ඒ ඇවිද යන්නේ කාන්තාවක්. ඇය ඉදිරියට ඇවිද යමින් සිටින්නේ තරුණයින්ට පිටුපාගෙනයි. කාලවර්ණ වූ කේශ කලාපය ඉනෙනුත් පහළට විහිදී තිබුණා. ඇය ඇඳ සිටින්නේ දෙපතුල් දක්වාම දිගු සුදු පැහැති අමුතු ආකාරයේ ඇඳුමක්. ඇය ඇවිද යනවාද පාවී යනවාද යන්න නිශ්චය කිරීමට පවා අපහසුයි. ඉදිරියට ගමන් කළ ඇය බෝමළුව වටේ ගමන් කිරීම සඳහා එක් පසකට හැරුණා. ඇගේ රුව තරුණයින් විසින් මනාව දකින්නේ ඒ අවස්ථාවේදී. ඇය ඉතා අසාමාන්‍ය ලෙස රූමත් තරුණියක්. ඇය දොහොත් මුදුනේ තබාගෙන බෝමළුව වටේ ඇවිද යනවා. තව දුරටත් එකතැන රැඳී නොසිටීමට තීරණය කරන තරුණයින් පිරිස ලී රාමුවත් කර තබාගෙන තරමක් ඉදිරියට ගමන් කරනවා. ඉන්පසු ඔවුන් නැවතත් නැවතී ඇය දෙස බලා සිටිනවා. එවර බෝමළුව වටේ ගොස් අනෙක් පසින් මතු වූ ඇය ඊටාම සෙමින් පහළ මාර්ගයට මූණලා ඇති පඩිපෙළ දෙසට ඇවිද යනු දකින්නට ලැබුණා. තරුණයින් පිරිස තවමත් හිටි තැනම ගල් ගැසී බලා සිටිනවා. තරුණ පිරිස තරමක් කැළඹීමට පත් වී සිටියා. ඔවුන් ඉතා ඉක්මනින් නායක ස්වාමීන් වහන්සේ හමු වීමට ගියා. ඉන්පසු තමන් ලද ඒ හම්බු අත්දැකීම උන්වහන්සේ සමග විස්තර කළා. කලබල වෙන්න දෙයක් නෑ ළමයි. මේ කැලණි විහාරයට මහරයටත් මිනිස්සු වෙනවා. හැකි වෙලාවට එන්නේ. ඔය ළමයි නොදැක්කට තව පිරිස ඉන්ට ඇති මළුවේ වාඩි වෙලා. ස්වාමීන් වහන්සේගේ පිළිතුර වුණේ එහෙම. ඒක ඇත්ත වෙන්න පුළුවන් කියලා තරුණයින්ටත් තේරුණා. ඒ නිසා ඔවුන්නේ සිදුවීම සාමාන්‍ය සිද්ධියක් විදියට අමතක කරලා දැම්මා. තවත් දින දෙකක් සාමාන්‍ය විදියට ගත වෙලා ගියා. විහාරයේ වෙනත් ස්ථානවල වැඩ කටයුතු වල නිරත වූ නිසා තරුණයින්ට රැබෝ වුණු පසු මළුව පැත්තට එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේන් දින දෙකකට පසු උදා වන දිනේ රාත්‍රිය.
අවශ්‍ය භාණ්ඩ වගයක් රැගෙනීමෙන් සිටි තරුණයින් දෙදෙනෙකු නැවත බෝමළුව හරහා ගමන් කරමින් සිටියා. වේලාව රාත්‍රී 11ට ආසන්නයි. බෝමළුව කෙළවරින් ගමන් කරන දිගු වරලසක් සහිත සුදු පැහැති අමුතු ඇඳුමකින් සැරසුණු ඉතා සුරූපී තරුණියක් පඩිපෙළ බැස නොපෙනී ගියා. තරුණයින් දෙදෙනාම ඉතා මැනමින් මේ දර්ශනය දකිනවා. පෙර දින Tamanගේ මිතුරන් මුහුණ දී තිබූ අත්දැකීම මේ තරුණයින් දෙදෙනා දැනගෙන සිටියා. එනිසාම මේ යම්කිසි අසාමාන්‍ය අద్භූත දර්ශනයක් බව තරුණීන් දෙදෙනාටම වැටහෙද්දී ඔවුන් දෙදෙනා හැකි උපරිම වේගයෙන් Tamanගේ මිතුරන් හමුවට දුවගෙන ආවා. මේ පිළිබඳව නායක ස්වාමීන් වහන්සේට නොකියා සිටින්නට තීරණය කළ ඔවුන් පසුදා රාත්‍රියේදී මළුවේ සැඟවී බලා සිටීමට සාකච්ඡා කරගත්තා. ඒත් ඔවුන්ට ඒ සඳහා සැඟවී බලා සිටීමට නම් අවශ්‍ය වුණේ නැහැ. පසුවදා රාත්‍රී 7 පමණ වන විට එයින් තරුණයන් දෙදෙනෙකු යම්කිසි අවශ්‍යතාවයක් සඳහා මළුව හරහා ගමන් කරමින් සිටියා. මේ සියල්ලන්ම අදහස් කරගෙන සිටියේ රාත්‍රී 11 පමණ වන විට වලාකුළු බැම්ම අයිනෙන් සැඟවී බලා සිටීමට. අර බලපන්! එක් තරුණයෙක් පෙන්වා සිටි දිශාවට අනෙක් තරුණයින් දැස් යොමු කළා. ලොකු හාමුදුරුවෝ කියපු කතාව හරි බං. ඒ ඉන්නේ කෙල්ල. මෙතන ඇති වෙන මල ඉලව්වක් නෑ බං. ඒකි මේ සාමාන්‍ය කෙල්ලෙක්. එක් තරුණයෙකු එසේ පවසා සිටියා. ඒ වුණාට බං ඒකේ මාර ලස්සනයිනේ. තරුණයින් මළුවට වී බලා සිටියදීම ඒ තරුණිය කිහිප දෙනෙකු පසුපසින් පඩිපෙළ බැස නොපෙනී ගියා. මේ සිදුවීමෙන් පස්සේ තරුණයින්ට මේ අමුතු තරුණිය ගැන තිබුණු කුතුහලය නැති වෙලා ගියා. ස්වාමීන් වහන්සේ පැවසූ පරිද්දෙන්ම ඇය සාමාන්‍ය තරුණියක් බව ඔවුන් සියලු දෙනාම වටහා ගත්තා. ඒ නිසාම ඔවුන්ගේ මතකයෙන් මේ අමුතු සිදුවීම ඉවත් වී ගියේ ඔවුන් විවිධ කාර්යයන් සඳහා ඊටම කාර්යබහුලව නිසාවෙන්. පෙරහැරට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. දැන් මුළු කැලණි විහාරයම දවල්ට වගේම රාත්‍රියටත් කාර්යබහුලයි. බොහෝ රෑබෝ වෙන කල්ම මළුව තුලත් පිරිස ගැවසෙමින් සිටියා. විහාරයේ වලාකුළු බැම්මෙන් එපිට පිහිටි පිට්ටනියේ වැඩ කටයුතු වල නිරත වී සිටි ඉහතකී තරුණ පිරිස ආවාසගය දෙසට ගමන් කරමින් සිටියේ තේ පානය කිරීම සඳහායි. අදත් ඔවුන් තෝරාගත් කෙටි මාර්ගයේ වැටී තිබුණේ මළුව හරහායි. ඔවුන්ෙහි පිවිසෙනවත් සමගම සියලු දෙනාම දුටුවේ අර සුරූපී තරුණිය මළුව හරහා ඇවිදගෙන යන බව. ඔන්න බලපන්, මම ආදේකිට ටෝක් කරනවා. එක් තරුණයෙක් ඉදිරියට යන්නට සැරසුණා. අනේ නිකන් ඉඳපන් බං, කරදර නොකර. ඒකි වඳින්නනේ බං ඇවිල්ලා තියෙන්නේ. තරුණයින් කිහිප දෙනෙකුට විරුද්ධ වුණා. මේ පැත්තකට වෙලා ඉඳපන්කෝ. අනෙක් අයගේ වචන ගණන් නොගත් තරුණයා ඒ තරුණිය දෙසට ගමන් කරන්නට පටන් ගත්තා. මේ නංගි, ඔයා මෙච්චර රැ වෙලා තනියෙන්ද ඇවිල්ලා ඉන්නේ? එක්වරම ගමන් කරමින් සිටි තරුණිය නතර වුණා. ඇය එකම එක ඍජු බැල්මෙන්ම තරුණයා දෙස බලාගෙන ඔහු දෙසට හැරුණා. ඇය ඉතා පුදුමාකාර ලෙස සුරූපී තරුණියක්. ඔහු ඇසිපිය නොහෙලා ඇය දෙස බලාගෙන සිටියා. එක්වරම ඔහු දකින්නේ ඇයට පිටුපසින් කවුරුන් හෝ කෙනෙකු චලනය වන බව. ඒත් ඇය සිටියේ තනිවම බව ඔහු ඉතා පැහැදිලිවම දැක තිබුණා. තමාට පිටුපසින් සිටින මිතුරන් පිරිසත් ඇය තනිවම සිටි බව පැහැදිලිවම දුටුවා. ඒත් ඒ තරුණියගේ පිටුපසින් තවත් කෙනෙකු මතුවෙමින් සිටියා. ඒ ඉතා විරූපී මුහුණක් සහිත කාන්තාවක්. විශාල හිසක ගිලුණු විශාල ඇස්, කේඩෑරි වී ගිය ඉතාම සිහින් අතපය, කුදු ගැසී ගිය ශරීරය. ඒ ගැහැණිය තරුණියගේ පිටුපසින් මෑත් වී තරුණයා දෙස බලා සිටින්නට උනා. ඒ දැස්වල වියරු කෝපයක් දැල්වෙමින් තිබුණා. ඒ ඉතාම භයංකර දර්ශනයක්. විලාප නැගූ තරුණයා එතනම සීසුන්ව ඇද වැටෙද්දී මේ දර්ශනය මේ ආකාරයෙන්ම දුටු අනිත් තරුණයින් පිරිස හිස් ලූලූ අත දිව යන්නට උනා. විහාරයේ නායක ස්වාමීන් වහන්සේ පෙරහැරේ කටයුතු නිසා අධික ලෙස කාර්යබහුල වූ බැවින් තරුණ පිරිස සහ උන්වහන්සේ නැවත නිදහසේ මුණ ගැහෙන්නේ තරමක කාලයකට පසුවයි. එහිදී ඔවුන් මේ සිදුවීම ගැන කතා කරමින් සිටියා. ඔය ළමයි දන්නවද මොකක්ද ඒ වෙලා තියෙන්නේ කියලා? නායක ස්වාමීන් වහන්සේ තරුණ පිරිස සමග පවසා සිටියේ ඊටම පුදුමාකාර කතාවක්. ඊට මාස කිහිපයකට පෙර කැලණියට ආසන්න ප්‍රදේශයකදී ඊටා දරුණු රියානතුරක් සිදු වී තිබුණා. මාර්ගයේ ගමන් කරමින් තිබූ ස්කූටරයක් බස් රථයක ගැටීම නිසා මේ අනතුර සිදු වී තිබුණා. මෝටර් බයිසිකලයෙන් ගමන් කරමින් සිටියේ
තරුණ දියණියක් හා ඇයගේ මව. අනතුරින් තරුණ දියණිය එතනම මිය ගොස් තිබූ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇගේ මවද මිය ගොස් තිබුණා. ඉතා ශනිකවම මරණයට පත් වූ තරුණ දියණිය සුගති ආත්මයක උත්පත්තිය ලබා තිබුණත් ඇගේ මවට හිමි වී තිබුණේ ප්‍රේතාත්මයක්. ඇයට එම ප්‍රේතාත්මයෙන් මිදීම සඳහා පින් අවශ්‍යව තිබුණා. සුගති ආත්මයක උත්පත්තිය ලබා තිබූ මනුෂ්‍ය ලෝකයේදී තමන්ගේ දියණිය ලෙස ජීවත් වූ ඇය තම මවට පින් ලබා ගැනීම සඳහා ඇයව කැලණි විහාරයට කැඳවාගෙන එනවා. එහෙත් ප්‍රේතියගේ විකෘති රුව දැකීමෙන් මිනිසුන් බියට පත්වන නිසා ඇයව නොපෙනෙන ලෙසයි කැඳවාගෙන එන්නේ. ඒත් මේ තරුණ පිරිස නිසා මේ කටයුත්තට බාධා ඇති වෙන්නට පටන්ගත් පසු සුගති ආත්මය විසින් තරුණයින්ට මේ ප්‍රේතිය දර්ශනය වන්නට සලස්වා තිබුණා. ඒත් හාමුදුරනේ, ඔබ වහන්සේ කොහොමද මේ දේවල් දන්නේ? එක් තරුණයෙක් නායක ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියේ තරමක සැක සංකා සහිතව. ඔය කතාවේ වැඩියෙන්ම පුදුම හිතෙන්නේ මං ඔය විස්තරය දැනගත්ත විදිහයි ළමයිනේ. නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ කතාවක්. තරුණයින් බියටපත් වූ මේ සිදුවීම නායක ස්වාමීන් වහන්සේ තුළද තරමක කැළඹීමක් ඇති කර තිබුණා. එනිසා උන් බියපත් වූ දිනට පසුදින පාන්දර උන්වහන්සේ මළුවට ගමන් කරන්නේ චෛත්‍ය වන්දනා කර සිත සංසුන් කර ගැනීමේ අරමුණින්. තරමක් වේලා වන්දනා කටයුතු වල නිරත වෙන උන්වහන්සේ ආපසු යන්නට නැගී සිටියා. එවිට උන්වහන්සේට තමන්ගේ පිටුපසින් කටහඬක් ඇසෙනවා. ස්වාමීන් වහන්සේ, ඒ ආත්ම දෙක මේ භූමියේ සැරිසරන්නේ තවත් බොහෝම කෙටි කාලයයි. ඒ අයට තමන්ගේ කටයුත්ත පාඩුවේ කරගන්න ඊට සලස්වලා දෙන්න. නායක ස්වාමීන් වහන්සේ දකින්නේ චෛත්‍ය අසලම වාඩි වී භාවනාවේ යෙදී සිටින සුදු ඇඳගත් මැදිවේ පුද්ගලයෙක්ව. ඔහු මේ සම්පූර්ණ කතාවම නායක ස්වාමීන් වහන්සේ සමග පවසනවා. ඔහු කවුරුන්දැයි නායක ස්වාමීන් වහන්සේ විමසූ පැනයට උන්වහන්සේට කිසිවිටකත් පිළිතුරු ලැබුණේ නැහැ. උන්වහන්සේ චෛත්‍ය වටා ගමන් කොට නැවත පමිණෙන විට ඒ රුව අතුරුදහන්ව තිබුණා. නායක ස්වාමීන් වහන්සේ ඒ අවට සියලු තැන් පීරා සොයා බැලුවත් ඒ බඳු අයෙකු ඒ කිසිම තැනක දකින්නට ලැබුණේ නැහැ. පසුව මේ තරුණීන් පිරිස එකතු වී මෙබඳු ආකාරයේ රියනතුරක් වූවාදැයි සොයා බලනවා. එහිදී දැනගන්නට ලැබෙන්නේ කැලණි මුල්ල ප්‍රදේශයේදී මෙබඳු රියනතුරක් සිදු වී ඇති බවත්, එහිදී මේ කියන ආකාරයටම මවක් සහ දියණියක් මිය ගොස් ඇති බවත්, මේ සිදුවීමට සම්බන්ධ ඡායාරූප සහිත පුවත්පත් වාර්තා පවා මේ තරුණයින්ට හමු වී තිබුණා. මීට වසර 10කට පමණ පෙර සිදු වූ මේ සිදුවීම මගේ ඊමේල් අංකය මත සටහන් කර තිබුණේ සැබෑවටම මේ සිදුවීමට මුහුණ දුන් තරුණයින්ගෙන් කෙනෙක්. අවසානයේ මට හිතුනේ එකම එක දෙයයි, මේ කටෝර සංසාර ගමන කොයිතරම් භයංකරද කියලා විතරමයි.